Hi hi ඔයාලට කොහමද ඔයාලා හොඳින් සතුටින් පරිස්සමින් ඉන්නවද? ඉතින් මේ තමයි මං ගිය අවුරුද්දෙත් ගෙනාව මේ අවුරුද්දෙත් ගෙන පොසොන් කානිවල් ගියපු vlog එක. කලින් මම vlog එකක් දාලා තිනවා මගේ යාළුවා ආපු දවසේ ඒගොල්ලොත් එක්ක ගියපු එකනේ. ඉතින් මේ තියෙන අපේ ගෙදර අයත් එක්ක අපේ අක්කලාත් එක්ක පොසොන් කඩවල වලයි කානිවල වලයි ගියපු vlog එක. ඉතින් මම මේ දේවල් මේ කානිවල් පොසොන් කඩ පෙන්නන්නේ අනුරාධපුරේ කවදාවත් පොසොනකට ඇවිල්ලා නැති අනුරාධපුර කොහොමද පොසොනකට කියලා බලන්න ආස අයට බලන්න. ඉතින් දවස් 3ක් ගියා මම අක්කිලත් එක්ක පොසොන් කඩ කානිවලේ ඔක්කොටම. එතකොට ගත්ත වීඩියෝස් ටිකක් තමයි ඉතින් මේ. ඉතින් පළවෙනි දවසේ අපි ගියා කඩවල වල විතරක්. පොසොන් කඩවල වල ගිහිල්ලා අපිට ඕන කරන දේවල් අරගෙන ගොඩක් විදිහ අපිට නෙමෙයි ඉතින් බබාලට ඕන කරන දේවල් තමයි ගත්තේ. අපි යනවා නම් ඒක නිදහසේ ගිහිල්ලා ගන්න යන්න ඕනේ. ඉතින් පළවෙනි දවසේ ගිහිල්ලා ගොඩක්ම අපේ ගෙදරට දෙයක් ගත්තා. ඊට පස්සේ බබාලට ඒගොල්ලන්ට තමයි ඉතින් එක එක දේවල් අපි ගත්තේ. ඉතින් ඔගොල්ලොත් කවදාවත් පොසොන් එකට අනුරාධපුර ඇවිල්ලා නැත්තම් සෙනග නම් ගොඩාක් ඉන්නවා තමයි කාට. හැබැයි වෙනසකටත් එක්ක ලබන අවුරුද්දේවත් ඇවිල්ලා නැති කෙනෙක් නම් ඇවිල්ලා යන්න. ඔගොල්ලන්ට මිහින්තල යන්න පුළුවන්. මෙහි දන්සල් ගොඩාක් තියෙනවා. මේ දන්සල් නම් පොසොන් එකට වෙසක් එකට කියලා වෙනසක් නැහැ. ලංකාවේ 4 වටේම තියෙනවා. හැබැයි ඉතින් මේක ඔගොල්ලන්ට වෙනම අත්දැකීමක් වෙයි. පොසොන් කාලෙට අනුරාධපුරේ හරිම වෙනස්. ඉතින් ඒ වෙනස කොහොමද කියලා බලන්න ගෙදර අයත් එක්ක නැත්නම් යාළුවොත් එක්ක ඇවිල්ලා අනිවාර්යෙන් එකපාරක් හරි ඇවිල්ලා බලන්න. ඉතින් මේ තියෙන්නේ දෙවෙනි දවසේ නම් චුටක් කියලා මායි විතරයි ගියේ කානිවල්. ඒ ගිහිලා පළවෙනි දවසේ මං ඇති වෙන්න කියන්නේ කානිවල් පටන් ගත්ත දවසේ මගේ යාළුවොත් එක්ක මං ඇති වෙන්න එක මැෂින් එකේ දෙතුන් පාරම ඇති වෙන්නම ගියා. මේ පාරේ හින්දා පස්සේ ගියේ නැහැ. ඉතින් අපේ අබීට තමයි එක එක මැෂින්ස් වල යන්න ඕනි කියලා ගියේ. පළවෙනි එක යා තාත්ති එක්ක ගියා. දෙවෙනි එක යා මාත් එක්ක ගියා. ඊට පස්සේ ඔය තව තිබ්බේවට තනියෙන් යන්නේවට එයා ඒවට තනියෙන් ගියා. ඉතින් යා දැන් ලොකු බබෙක්නේ. කලින් අවුරුදු වල නම් යා එක්ක යන්න ඕනේ කවුරුට. දැන් ඉතින් යා ටිකක් ලොකු බබෙක්නේ හින්දා තනියෙන් යනවා. එයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් දෙවෙනි දවසේ අපි ගිහලා කානිවල් එකේ පොඩ්ඩක් අපි මියුසිකල් එක ගාවේ ඉඳලා අබීත් එක්ක අබීට ඕන දේවල් එක එක මැෂින්ස් වල ගිහිල්ලා කාලා බීලා ගෙදර ආවා. ඉතින් ගොඩාක් වීඩියෝස් නෑ අනේ උනාට මේ හැමදේමත් කාට හරි බලන්න ආස හිතේ. ඒ වගේම මටත් කවදාද දවසක මේ හැම අවුරුද්දෙම මම එකතු කරගන්න මෙමරීස් හැම අවස්ථාවකටම එකතු කරගන්න මෙමරීස් මට ගොඩාක් වටි. මේ අනුරාධපුර තියෙන උවිස් කිචන් එකකින් හැම පාරම පිට්සා එකක් කන්න නම් අපි අමතක කරන්නේ. අලුතෙන් බබල් ටී ෂොප් එකකුත් දාලා තිබ්බ එතන. ඉතින් බබල් ටී එකක් බීලා අපි පිට්සා එකක් කෑවා. ඉතින් මේ ගියපු දවසේ නම් ඇත්තට සෙනග හිටියේ නැහැ. මොකද මම මතකයි සඳ හරි අඟහරුවාද වගේ දවසක්. ඒතකොට ඒ වගේ දවසට සෙනගින්නේ නැහැ. ඊයේ ඒ කියන්නේ ජූනි 21 අම්මෝ එදා නම් පුදුම සෙනගක් හිටියේ. මම හිතන්නේ සම්පූර්ණ ග්‍රවුන්ඩ් එක වැහෙන තරම් සෙනගී ඉන්නේ නැති ඒ තරම් සෙනගක් හිටියා. අන්තිම දවසේ යකා ක්‍රෝ එක තමයි ප්ලේ කරේ. ඒක තමයි බෑන්ඩ් එක. මේ දවසේ නම් මට මතක විදිහට සහරා ෆ්ලෑෂ් වගේ සහරා ෆ්ලෑෂ් තමයි බෑන්ඩ් එක. මේ දවසේ මේ දෙවෙනි දවසේ අපි ගියපු. ඉතින් අපි තුන්වෙනි දවසෙත් ගියා. හැබැයි එදා නම් ක්‍රවුඩ් එක වැඩි හින්දා ෆෝන් එක අතේ තියාගෙන ඉන්නත් අමාරුයි. කියන්නේ
ඒකට ෆෝකස් එක දීගෙන ඉන්න අමාරුයි. පුළුවන් විදිහට ඔයගලන්ට වීඩියෝ ටිකක් ගත්තා. ඉතින් පෙන්නන්න. මොනවද ඕනේ? ඉතින් මේ තියෙන්නේ day 3 එක. ඒ කියන්නේ ඊයේ දවසේ ජූනි 21 කානිවල් එකේ අන්තිම දවස. මේ පාර කානිවල් එක දවස් 10ක් තිබ්බ. ජූනි 11 ඉඳන් ජූනි 21 වෙනකන් දවස් 10ක්ම තිබ්බා. ඉතින් කලින් පාර ඊට වඩා අඩු කාලයක් තිබිලා පස්සේ ඒක දික් කරා. එහෙනම් මේ පාර වැඩි දවස් 10ක්ම දාන්න ඇති. ඉතින් මේ පාරත් කියලා මම ඉන්ෆර්මේෂන් එක ගියා. තව ඊයේ නම් තව චුට් නංගි කෙනෙක් එක්ක එක ගියා. ඊට පස්සේ අපි ආවේ කානිවල් එක පැත්තට. අපිට ඕනේ වුණේ එකක් ප්ලේ කරනවා බලන්න. ඊට කලින් ගියා 12D සිනමා එකට. ඉතින් පේනවනේ සිහියක් නෑ මට ඒක වීඩියෝ කරගන්න ගානක් ගියේ නෑ. සෝරි. 12D සිනමා එකටත් ගියා. ඒකටත් ගිහිල්ලා අර මං කිව්ව මැෂින් එකට ඊයේනම් ගියා. ඉතින් ඊට පස්සේ අපි කානිවල් එක පටන් ගන්න වෙලාවෙ චුට්ට මේ හරියෙන් ඉඳලා ඉස්සරහට හිමීට ගියා. ඉතින් පාන්දර 2 විතර වෙනකන් අපි ඉඳලා තමයි ආවේ. 2:00 විතර වෙනකන්. ඉතින් මේ vlog එක මෙහෙම ඉවරයි. ඉතින් මම කමෙන්ට් පෝස්ට් එකක් ඉක්මනටම දාන්නම්. ඕගොල්ලෝ මට සජෙස්ට් කරන්න. මම දැන් මේ දවස්වල ෆ්‍රී නිසා ඔයගොල්ලොත් එක්ක කතා කරලා ඔයගොල්ලෝ අහන දෙයක් ඔයගොල්ලෝ මගෙන් ඉල්ලන දෙයක් ගේන්න මම කැමතියි. ඒ හින්දා ඔයගොල්ලන්ට මොනවා හරි රික්වෙස්ට් එකක් තියෙනවා නම් මම දාන කමෙන්ට් පෝස්ට් එක යටින් ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාන්න මතක් කරලා. එහෙනම් මං ගිහින් එන්නම්. මගේ පොසොන් කානිවල් vlog එකත් මෙතනින් ඉවරයි. ටටා බයි.